ආයිබෝවන් හැමෝටම සුබම සුබ දවසකට අනාගතයකට ආසිරි ප්‍රාර්ථනා කරනවා. ශ්‍රීධර ඇස්ට්‍රොලොජි මගේ YouTube channel එක හරහා අද කතා කරනවා. පෙබරවාරි මාසේ 13 වෙනිදා පූර්ව භාග 4:09ට සිදුවීමට නියමිත රවි මාරුව ඔබේ ලග්නයට පොදුවේ බලපාන්නේ කොහොමද කියන කාරණේ. ඉතින් රවි ග්‍රහතුමා මෙම ග්‍රහමාරුවත් සමග කුම්භ රාශියට තමයි ප්‍රවිෂ්ඨ වෙන්නේ. මාර්තු මාසේ 15 වෙනිදා දක්වාම ඒ තුල තමයි ගෝචරය සිද්ධ කරන්නේ. බොහෝ ලග්න වලට සුබදායක ග්‍රහ ගෝචරයක්. කෙනෙක්ගේ උපතේදීත් රවි ග්‍රහතුමා කුම්භ රාශියේ සිටිනවා නම් එම ජන්මියා උපන් තත්වෙන් ඉතා ඉහළ උසස් ජීවිතයකට ගමන් කරන බව ජ්‍යොතිෂය තුල පෙන්වා දීලා තියෙනවා. ඒ වගේ මේ ජන්මීන් තමාටත් අන් අයටත් ඒ කියන්නේ තමාටත් වඩා අන් අයගේ හිතසුව පිණිස යහපත පිණිස තමන්ගේ ජීවිත පවත්වාගෙන යනවා වගේම තණ්හාව අර ආත්මාර්ථකාමීකම කෙසේවත් ඔවුන් තුල නැහැ වගේම ඔවුන්ට දීර්ඝායුෂ හිමි කියන කාරණයක් ජ්‍යොතිෂය තුල ඉතා පැහැදිලිව පෙන්වලා දීලා තියෙනවා. ඉතින් බලන්න ඔබේ පෞද්ගලික ජන්මයේ පත්‍රයේ මේ රවි ග්‍රහතුමා ඉන්නේ කුම්භ රාශියේද කියන කාරණය. ඉතින් අපි බලමු මේ ගෝචරයෙන් කුම්භ රාශිය තුල සිදු කරන ක්‍රියාත්මක වීම ලග්න 12ට අයත් ආදරණීය ඔබට කොහොමද කෙනාගෙන් කෙනාට පොදුවේ බලපාන්නේ කියන කාරණය. ඉතින් හැමදාමත් වගේ පලාපල කතනේට යන්නට පෙර මතක් කරනවා. ඒ තමයි ශ්‍රීධර ඇස්ට්‍රොලොජි මගේ YouTube channel එක. තාමත් ඔබ subscribe නොකළ කෙනෙක් නම් channel එක like කරන්න, subscribe කරන්න, දිගින් දිගටම මාත් සමග රැඳී සිටින්න. ආදරණීය කුම්භ ලග්න හිමි ඔබටත් ඊටාම සුබදායක කාල සීමාවක් කියන කාරණය පසුගිය වීඩියෝ එකෙන් සඳහන් කළා. ඉතින් ඒ පැවසූ කරුණු කාරණා වලට තවදුරටත් ශක්තිමත් භාවයක් එක් කරවමින් රවි ග්‍රහතුමා ඔබගේ ලග්න භාවයට ප්‍රවිෂ්ඨ වෙනවා. ඒ නිසා සතුටු වෙන්න සියලුම කුම්භ ලග්න ඔබ සැමට දේශීය වශයෙන් වගේම විදේශීය වශයෙන් බොහෝමයක් වරප්‍රසාද රැසක් ජීවිතයට එකතු වෙනවා කියන කාරණය පෙන්වා දෙනවා. ඒ නිසා විශේෂයි රාජ්‍ය අංශයන් නියෝජනය කරමින් කරගන්න තිබෙන කටයුතු, ඒ වගේම රාජ්‍ය අංශයේ රැකියා කරමින් සිටින අය, ඒ වගේම රාජ්‍ය අංශයන් වල රැකියා බලාපොරොත්තු වෙන ඉන්න අය, ඉතින් දේශීය වශයෙන් වගේම විදේශීය වශයෙන් රාජ්‍ය අංශයන් තුලින් ඔබ බලාපොරොත්තු වෙන ස්වභාවය ඉෂ්ට සිද්ධ කරගන්නට ඉතාම හොඳ කාලයක්. දැන් විදේශගත වෙලා ඉන්න යම් කුම්භ ලග්නයෙකුට මේ දක්වා හිමි කරගන්නට බැරි වුණ පුරවැසි භාවයන් වෙන්නත් පුළුවන්. නැත්නම් පවුලේ අය ගෙන්වා ගන්නට වීසා අනුමත කිරීම. ඔය වගේ බොහෝමයක් කරුණුකාරණා සඳහා මේ කාලේ ඉතාම හොඳයි. ඒ වගේම දේශීයවත් දේශපාලන තව කලා කටයුතු, ක්‍රීඩා කටයුතු ඔය වගේ බොහෝමයක් වැඩි පිරිසක් නියෝජනය කරමින් කටයුතු කරන කුම්භ ලග්නයට කීර්ති ප්‍රශංසා, ශිෂ්‍යත්වයන්, ජය සම්මාන, පැසසුම්, දෙස් විදෙස් සංචාරයන් වැඩි වශයෙන් යෙදෙනවා කියන කාරණය පෙන්වා දෙනවා. ඒ වගේම එවැනි ශ්‍රේෂ්ඨයන් වලට ප්‍රවිෂ්ඨ වෙන්නට බලාපොරොත්තු වෙන ඉන්න කුම්භ ලග්නයට මේ කාලේ ඉතාම හොඳයි. ඉතින් බොහෝමයක් ආරාධනාවන් ඔබ වෙත ගලාගෙන ඒවි. විශේෂයෙන්ම මුළු රටම නියෝජනය කර නැත්නම් පළාතේ නියෝජනය, ඔබ සිටින පළාතේ නියෝජනය කරන සමිති සමාගම් සඳහා ඔබට ඇරයුම් හිමි වේවි. ඔවුන් සමග එකතු වෙන්නට කියන කාරණය. ඉතින් බොහෝමයක් සමාජ සේවා කටයුතු, ඒ කියන්නේ අන් අයටත් යම් කිසි සේවයක් ඔබගෙන් ඉටු වෙන කාල සීමාවක් ඔබේ ජීවිතයටත් ඔබ වැඩදායක ස්වභාවයක් බොහෝ ලෙසින් ඉෂ්ට සිද්ධ කරගන්නවා කියන කාරණය පෙන්වා දෙනවා. යුග ජීවිතය කියන්නේ විවාහ වෙලා ඉන්න කුම්භ ලග්නයටත් ඉතාම හිතකර වටපිටාවක් නිර්මාණය වෙනවා. විවාහ වෙන්න බලාපොරොත්තු වෙන්න ඉන්න අයට ඉතාම උසස් ජීවිත ගත කරන උගත් බුද්ධිමත්
ඊටමත් පිළිවෙලකට ජීවත් වෙන තමන්ගේ ජීවිත පවත්වාගෙන යන සහකරුවන් සහකාරියන් බොහොමයක් වැඩි වශයෙන් විවාහ යෝජනා හරහා වෙන්නට පුළුවන්. ඔබ යම් කිසි කාර්යයක නිරත වෙලා ඉන්න අවස්ථාවකදී වෙන්නට පුළුවන්. ඔබට මේ කාලය මුණ ගැහෙන්නට වැඩි ඉඩකඩක් තියෙනවා. ඉතින් මේ කාල සීමාවේ තරංග විභාගවලට ඉදිරිපත් වෙන කුම්භ ලග්න දුවා දරුවන්ටත් ඉතාමත් හොඳයි කියන කාරණය පෙන්වා දෙනවා. සියලුම අධ්‍යාපන කටයුතු වලට තරංග විභාග සඳහා ඉදිරිපත් වෙන්නට, සම්මුඛ පරීක්ෂණ සඳහා ඉදිරිපත් වෙන්නට මේ සියලු කරුණු කාරණා වලට ඉතාමත් හොඳයි. ඒ වගේම හොඳ මානසික ඒකාග්‍රතාවයක්, කායික මානසික ශක්තිමත් භාවය ඉතා හොඳින් වර්ධනය වෙන කාල සීමාවක්. ඉතින් සියලු දෙනාත් එක්ක ඉතාමත් ලෙන්ගතු ස්වභාවයෙන් යන තැන කැපී පෙනෙමින් කටයුතු කරන්නට තරම් වාසනාවක් ඔබ තුළ ඉස්මතු වෙනවා. ඉතින් සමස්ත ජීවිතයටම අදාළ කරුණු කාරණා තුළ ඔබ සාර්ථක වෙනවා කියන කාරණේ තමයි මේ පෙන්වා දෙන්නේ. ඉතින් මෙතෙක් කරගෙන කටයුතු බොහෝමයකට හොඳ ස්ථාවරත්වයක් ගොඩනගා ගන්න. ඒ සඳහා බොහෝ පිරිසකගේ ඔබට හිතයි ශීලෙන්ගතුකම එකතු වෙන කාල සීමාවක්. ඒ වගේම ඔබ බලාපොරොත්තු වෙන්න ඉන්න බොහෝමයක් කටයුතු සඳහා ආරම්භයක් ගන්නත් මෙවැනි කාල සීමාව ඉතාම හොඳයි. ඉතින් ඔබගේ හැකියා දක්ෂතා නිපුණතාවලට වටිනාකමක් එකතු කරගන්නට හොඳම කාලයක්. ඒ නිසා තමන්ට දැන් පසුගිය කාලයේ බොහෝමයක් අවාසිදායක ස්වභාවයන් ඔබේ ජීවිතය තුළ සිදු වුණා. ඒ නිසා ඒ සියල්ල නැවතත් ඉතාමත් හොඳින් සකස් කරගන්න. අහිමිවූ දේවල් ජීවිතයට නැවත තිබුණටත් වඩා හොඳින් එකතු කරගන්නට අවශ්‍ය ශක්තිය ඔබට හිමි වෙනවා. වාසනාව ඉස්මතු වෙනවා. ඒ නිසා සියලු ලෞකික සැප සම්පත් ජීවිතයට එකතු කරගනිමින් ජීවිතයේ ස්ථාවරත්වය නැවත ගොඩනගා ගන්නට තරම් කියන්නේ වර්ෂයේ පුරාවටම ඔබට වාසනාව ක්‍රියාත්මකයි. මේ ඒ වර්ෂයේ පුරාවට ක්‍රියාත්මක වෙන වාසනාව උපරිමයෙන් ඉස්මතු වෙන කාල සීමාවක් කිව්වොත් ඉතා නිවැරදි. ඉතින් තමන්ගේ කර්ම ශක්තිය අනුව මොකද මේ කාලේ ගත කරන මහදශා අතුරුදසා විදසා කෙනාගෙන් කෙනාට විවිධයි. ඉතින් ලග්න ඒ රාශිකයේ තවදුරටත් ගත කරමින් ඉන්නවා. ඒ නිසා කොහොමටත් තමන්ගේ ආගමික වතාවත් සිද්ධ කරමින් කුසල් බලවත් කරගන්න තරමට ඔබට මේ පවසන සුබදායක ප්‍රතිඵලයන් වැඩියෙන් භුක්ති විඳින්නට පුළුවන්. කොහොමටත් තමන්ගේ පින වාසනාව බලවත් කරගෙන යන ගමන තමයි අපිට ටිකක් පහසුවෙන් කඩා වැටීම් අවම කරගෙන ජීවිතේ දිනන්නට සබාදාමේ ආශිර්වාදයේ රැකවරණය පවා හිමි වෙන්නේ කියන කාරණේ අපි හැමෝම තේරුම් ගන්නට ඕනේ. ඒ නිසා මේ පවසූ කරුණු කාරණාවලට අවධානය යොමු කරන්න. සියලුම ශ්‍රේෂ්ඨයන් තුලින් ඔබට සාර්ථක වෙන්නට විශාල ශක්තියක්, ජවයක්, බලයක් මේ ග්‍රහ මාරුවෙනුත් එකතු වෙනවා කියන කාරණය පෙන්වා දෙනවා. ටිකක් අර සමහර අවස්ථාවකදී ඔබට ඇති වෙන්නට පුළු ඉඩ කඩක් තියෙනවා මමත්වය කියන කාරණය. ටිකක් අර ඔබට වඩා උසස් ගරු කළ යුතුම අයට පවා ටිකක් නම්‍යශීලී වීමට මදි පුංචි කමක් ඔබ තුල ඉස්මතු වෙන්නට ඉඩ ගන්නවා. තරමක් ආඩම්බරකාර ගති ස්වභාවයන් ඇති විය හැකියි. එවැනි ස්වභාවයන් ඇති වෙනකොටම හඳුනාගෙන ඔබ තුලම පාලනය කරගන්නට අවශ්‍යයි කියන කාරණියත් මතක් කරනවා. එන්නේ පුංචි කාරණියට තමයි ඔබ මේ මාසික කාල සීමාව තුළ අවධානය යොමු කරන්නට ඕනේ. ඒ පුජ්‍යලයාගේ ස්වභාවයට ඒ ස්ථානීය ස්වභාවයට අනුව අනුගත වෙන්න, ධම්මශීලී වෙන්න වග බලා ගන්නට ඕනේ. මොකද අපි කොහොම අපි උගත් බුද්ධිමත් ඉහළ තනතුරු දරුවත් අපිට සිදු වෙනවා විතක නැතත් විතකදී අපිට වඩා උසස් නිලතර දරනායෙක් වෙන්නට පුළුවන්, පූජ්‍ය පක්ෂයක් වෙන්නට පුළුවන්, යම් පාර්ශවයකට හිස නම ආචාර කරන්න, ගරු කරන්න, නම්‍යශීලී වෙන්න, වචනයට අවනත වෙන්න. ඒ නිසා මේ කාල සීමාවේ අන්නේ ස්වභාවය ස්ථානෝචිත ප්‍රඥාවෙන්
අවබෝධ කරගනිමින් කටයුතු කරොත් ඔබට ජය නියතයි. ජීවිතයේ ඊටාම ඉහළ ප්‍රතිශතයකින් සාර්ථක වෙන්න. ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, රැකියාව තුළ උසස් තනතුරු නිලතල හොබවන්නට, බලාපොරොත්තු ස්ථානීය මාරුවීම් ලබා ගන්නට ඔය වගේ බොහෝමයක් ඔබේ ජීවිතේ ඔබ බලාපොරොත්තු වෙන. මොකද අපි හැමෝටම බලාපොරොත්තු එමටයි. ඉතින් මේ සියලු බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගනිමින් සිතේ ප්‍රීතියෙන් සැනසීමෙන් කල් ගෙවන්නට හැකි වෙනවා කියන කාරණය පෙන්වා දෙනවා. සියලුම කුම්භ ලග්න හිමි ඔබ සැමටත් ජයෙන් ජයම වේවා. තෙරුවන් සරණයි.